අයිබෝන් හැමදෙනෙක්ටම අන්‍යෝහසය යුරුබුන් මේ තුන්වෙනි පාඩමේ සංවාද කොටස් ටික. ඉතින් මේ පාඩමේ මාතෘකාව තමයි විචි වාචාංශෝ විචි කියලා කියන ස්ථාන සහ චාංශෝ කියලා කියන පිහිටුම් කියන එක. ඒතකොට පාඩමේ මාතෘකාව තමයි ස්ථාන සහ පිහිටුම්. අපි යමු මේ පාඩමේ සංවාද කොටස බලන්න. පළමු සංවාද කොටස සිද්ධ වෙන්නේ තාරා සහ පර්වොම් කියන දෙදෙනා අතර. මුලින්ම අපි වොයිස් ට්‍රැක් එකට සවන් දීලා යමු. ඊට පස්සේ මේක සිංහලෙන් පැහැදිලි කරගමු. 침대가 있어요? 네, 침대가 있어요. 옷장도 있어요? 아니요, 옷장은 없어요. 소파가 있어요. හොඳයි සංවාදය පැහැදිලි කරගමු. තාරා කියනවා මෙහෙම. ශිම්දේගා ඉස්සෝයෝ ශිම්දේ. මේක අපි චිම්දේ කියලා කියන්නේ ශිම්දේ කියලා තමයි කියන්නේ. ශිම්දේ කියලා කියන්නේ ඇඳට. ශිම්දේ. ශිම්දේගා ඉස්සෝයෝ ඇඳක් තියනවද කියලා අහලා ඊට පස්සේ ප්‍රෝම් කියනවා නේ. ශිම්දේගා ඉස්සෝයෝ ඔව් ඇඳක් තියෙනවා. තාරා එයා මෙහෙම අහනවා ඕච්චන්දෝ ඉස්සෝයෝ ඕච්චන් ඕච්චන් කියලා කියන්නේ අල්මාරිය. ඕච්චන්දෝ ඉස්සෝයෝ අල්මාරියකුත් තියෙනවද? මේ දෝ කියලා කියන්නේ අල් තයන්න තියෙන අර්ථය. මේක තව දෙයක්. ඒ කියන්නේ මෙහෙම ඔය හිතන අල්මාරියකුත් බෑග් එකකුත් බෑග් එකකට කබන් කියලා කියනවා. කබන්දෝ ඒ කියන්නේ නාමපදයකට මේක එකතු කරන්න පුළුවන්. ද්‍රව්‍යයක් යම්කිසි ද්‍රව්‍ය නාමයක්. හරිද? ඕච්චන්දෝ අල්මාරියකුත් ඉස්සෝයෝ තියෙනවද? පෙවොම් කියනවා අනියෝ ඕච්චංගන් ඔප්සෝයෝ නැහැ. ඕච්චංගන් අල්මාරියක් ඔප්සෝයෝ නැහැ. සෝපාගා ඉස්සෝයෝ සෝෆා එකක් නම් තියෙනවා කියලා කියනවා. හොඳයි මේ සංවාදය කියවලා හොඳින් තේරුම් ගන්න. අපි යමු මේ පාඩමේ දෙවෙනි සංවාද කොටසට. දෙවන සංවාද කොටස සිද්ධ වෙන්නේ මදු සහ චහාරා කියන දෙන්න අතර. ඉතින් මේ වගේ ව්‍යාකරණ කොටස් අඩංගු වෙනවා. අපි ඊළඟට ව්‍යාකරණ කොටස් ගැන කතා කරමු. අපි මේකෙදිත් මුලින්ම සංවාදයට සවන් දීලා ඉමු. 니찬한 씨는 어디에 있어요? 식당에 있어요. 아지자 씨도 식당에 있어요? 아니요, 아지자 씨는 미용실에 있어요. අපි පැහැදිලි කරගමු මේක. මදු කියනවා මෙහෙම. නිච්චානන් ශීනන් ඔදියේ ඉස්සෝයෝ. නිච්චානන් කියලා කියන නමක්. ශීනන් මහත්මයා ඔදියේ කොහේද ඉස්සෝයෝ ඉන්නේ. මෙතන ඔදී කියලා කියන්නේ කොහෙද? මේ ඒ කියන කොටසෙන් හංගවන්නේ ස්ථානයක් කියන එක. අපි මේ පාඩමට අදාළව ව්‍යාකරණ කොටසේදී මේ ගැන කතා කරනවා. දැනට මෙතන ඔදියේ කියලා කොහොම කොහෙද කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ ඒ කියන කොටස යම් කිසි ස්ථානයක් හැඟවීමට භාවිතා වෙනවා කියලාත් මතක තියාගන්න. ඊළඟට චහාරා. එයා මෙහෙම පිළිතුර දෙනවා. සික්තන්ගේ ඉස්සෝයෝ. සික්තන් කියලා කියන්නේ ආපන ශාලාවට ස්ථානයක් නිසා ස්ථානය හැඟවීමට මේ ඒ කියන කොටස එකතු වෙලා තියෙනවා. සික්තන් ඒ. සික්තන්ගේ ඉස්සෝයෝ. ගෙදරට ජිබ් නම් අපි ස්ථානයක් විදිහට ඒක හංගවනකොට ජිබේ කියලා කියනවා. හක්කයෝ නම් හක්කයෝ ඒ කියලා හඳුන්වනවා. බලන්න මදු. අජිජා ශීදෝ සික්තන්ගේ ඉස්සෝයෝ. අජිජා සීදෝ. අජිජා ෂී අජිජා කියලා කියන්නේ මේ නමක්. ෂී කියලා කියන්නේ මහත්මයා. දෝ කියලා කියන්නේ මහත්මයාත්. අපි කලින් මතකද කතා කරා ඔච්චන්තෝ ඉස්සෝයෝ කියන එක. කියන්නේ අල්මාරියකුත් තියෙනවද කියලා. මෙතනදී අහනවා
මේ මදු අජිජාශීදෝ අජිජා මහත්මියත් නැත්තම් මහත්මයත් සික්තන්ගේ ඉස්සෝයෝ සික්තන් එකේ ඉන්නවද කියලා අහනවා. ආපන ශාලාවේ ඉන්නවද කියලා අහනවා. ඊළඟට චහර උත්තර දෙනවා අනියෝ නැහැ. අජිජාශීනන් මියොන් සිරේ ඉස්සෝයෝ. අජිජා මියොන් සිල් එකට ගිහිල්ලා කියන්නේ බාබර් සාප්පුවට සැලුන් එකේ ඉස්සෝයෝ ඉන්නවා. මං හිතන්නේ සංවාදය පැහැදිලි ඇති. අපි මේකේ තියෙන ව්‍යාකරණ කොටස් ටික ඊළඟට බලමු. ව්‍යාකරණ කොටස් ටික වෙනම පාඩමක් විදිහට දාන්න නිසා මේක සංවාද කොටස විතරක් මම එකතු කරනවා වලට තේරුම් ගන්න ලේසි වෙන්න. ඉතින් ප්ලේලිස්ට් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. අලුත් සිලබස් එකේ ග්‍රැමර් විදිහට වෙනම මම දාලා තියෙනවා ග්‍රැමර් කොටස් ටික. ඉතින් ඒ ටික බලන්න. හොඳයි අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.